බැසිගල තමා යන්නේ. ඒත් එළියට බැස්සට පස්සේ තමා දැනගත්තේ පොඩ්ඩක් හිම වැටිලා කියලා. ඒත් ඉතින් බෑනේ මේ නිසා ඉතින් ග්ලව්ස් දාගෙන හොඳට ඇඳගෙන ගියා. ඒ කියන්නේ පාරේ ලොකුවට නෑ. දෙපැත්ත තමයි චුට්ටු තියෙන්නේ. ඉතින් ලැබෙලා මේක ෆ්ලවර් ෂොප් එක. ඉතින් මේ ඉස්සල්ලාම ඉතින් අපිට දුන්නේ මේ ග්ලාසස් හොදන්න. ඊට පස්සේ ඔය මල් වල මේ නැටි අරවා මේ කොළ අරවා මේවා කපලා දාන්න. ඔය ඉතින් වැඩ කරන ෂොප් එක ලස්සනයි. ඉතින් හැමතැනම මල් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන වටපිට සාමාන්‍ය ඉතින් ලොකු ෂොප් එකක්. කස්ටමර්ස්ලා සෑහෙන්න එනවා. මේ මාරම සෙනගක් එනවා ඉතින් දවසකට. ඔය මට දුන්න මේ රෝසස් වල නැටි කපලා කොළ අයින් කරලා මේ ඒක අග්ගිස්ස නිකන් උල් හැඩයට කපලා මේ කියන්නේ අර එක මල දෙන්නේ මේ ග්‍රැජුවේෂන්ස් වලට මට අනි මල දෙන්නේ. ඒක මේ ඔහොම කපලා අර වතුර දින ටියුබ් එකකට දාලා අර ඉටි කොලයකට දානවා. එහෙම තමයි මේ මල යාලා මේ සෙල් කරන්නේ. ඉතින් ඔය සුදු පාට මල් කටු එහෙම ඉච්චරම නෑ. ඒ කියන්නේ සුවඳ නැහැ මේ මල්. රෝස මලක් වුණත් අර අපේ ලංකාවේ තමයි මේ සුවඳක් නෑ. අනේ මන් දන්නේ ඇයි කියලා. මට නම් සුවඳ නෑ. ඉතින් අර දැන් අපේ රෝස මලක් ගහම ළඟින් යනකොට මාර සුවඳයි නේ. මේවා ඉඹල බැලුවත් අර එහෙම සුවඳ නෑ. ලා සුවඳක් ඉන්නේ. මේ හැම මලක්ම එහෙම තමයි. එහෙම ලොකු සුවඳක් නැහැ. ඉතින් මාරම මල් තොගයක් තියෙනවා. ඉතින් හදන සුදු පාට ඔය රතු පාට තව කහ පාට ඒවා වගේක් තිබ්බා. රෝස පාට ඒවා වගේක් තිබ්බා. ඉතින් පිච්චා ඔක්කොම කරා. ඉතින් එයාලට බොකේස් හදනවා. ඊට පස්සේ අත කලින් වැඩ ඉවර වුණා. මේ එච්චර බිසි නැති නිසා. ඊට පස්සේ ඔය මං හිතන්නේ 4ට විතර. ඉතින් ගෙදර ගියත් කරන්න වැඩක් නැති හින්දා මේ පල්ලෙහා තියෙන ලේක් එකක් මං යන පාරේ ලේක් එකක්. ඊට ඉතින් එතන ගියා පොඩ්ඩක් බලලා නිදහස් වෙන්න. ෆොටෝස් ටික ගහලා ඒවට වතුර දාන මේ හරියට මේ ඉතලා නැහැ. බලනකොට දැන් තමයි දැන් වතුර හරියට මේ දිය වෙලා නැහැ. තාම නිකන් උඩින් ෆ්‍රීස් ගතිය තියෙනවා. මිදිලා වගේ පේනුනට මේ ඒ කියන්නේ දිය වෙලා වගේ පේනුනට හරියටම දිය වෙලා නැහැ. මේ උඩින් අයිස් වගේ මිදිලා තියෙන්නේ. මේ තාම නිකන් අඳුර වගේකුත් තියෙන වයින්වත් වගේ ඉන්නට යන්නත් ඕනේ. ඉන්නෝ මම පෙන්නන්නේ මේ වතුර කොහොමද තියෙන කියලා. ළඟට ගියාම පේනවා නේද මේ උඩින් ෆ්‍රීස් වෙලා වගේ තට්ටුව. මුළු මේ ලේක් එකම එහෙම තමයි ෆ්‍රීස් වෙලා තියෙන්නේ උඩින්. අර හයියයි. වැඩි වේව කරන්නේ නෑ වැටුනොත් එහෙම. අනේ මේ පිනන්න බෑ ඔය සිතරේ. තාම අර මේ හරියට ඉර එළිය වැටුන්නේ නැහැ